කොහොමද ඔයාලට ඉතින් මම ඕගොල්ලෝ එක්ක එකතු වෙන්නේ ගොඩ කාලෙකින් කියලා මම දන්නවා. මට ඉතින් බ්ලොග් එකක් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඇත්තටම මේ දවස් ටිකේ මම ගොඩක් බිසි වෙලා හිටියේ. ඉතින් මම අද ඔයාලට අලුත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ආවා. ඔයාලා මගේ වීඩියෝ එක බලන්න කලින් මගේ YouTube channel එක subscribe කරලා like comment දාලා යාළුවෝ අතරත් share කරන්න අමතක කරන්න එපා. ඉතින් අද vlog එකට යන්න කලින් මට මගේ ජීවිතේ විශේෂ කට්ටියක් ඔයාලට පෙන්වන්න ඕනේ. හරිද? ඒ තමයි මට අලුතෙන් හම්බුණු මගේ යාළුවෝ කට්ටිය. ඇත්තටම මට ඒගොල්ලෝ ගොඩාක් වටිනවා. මම හිතනවා එයාලා මගේ ජීවිතේ හැම මොහොතකදීම මාත් එක්ක ඉඳීවි කියලා. අපි බලමු ඉස්සරහට මේ යාළුකම අලුතෙන් හැමෝම මේ යාළුවෝ විදිහට හිටියත් මේ තදින්ම දැනුනේ මේ ඉස්සරහට ඒ vlog එකත් එන්නේ මේ එක තැනකදී තමයි ඒ යාළුවෝ ඔක්කොම එකතු වෙන්නේ. දැන් අපි කණ්ඩායමක් විදිහට අපි දැන් හොඳ යාළුවෝ සෙට් එකක්. ඉතින් මගේ යාළුවෝ ටිකව මම අඳුරලා දෙන්න තමයි ඔබ නැස්ත වෙන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවෝ කට්ටිය. හොඳට බලන්න. හරි, මම දැන් මේගොල්ලන්ව එකින් එක ඔයාලට විස්තර කරලා දෙන්නම්. මුලින්ම මේ ඉන්නේ විහෙන්. එයා තමයි මගේ පොඩි කාලේ නම් හොඳම යාළුවා. අවුරුදු 13ක ඉඳන් එයා තමයි මගේ හොඳම යාළුවා. හරිද? ඊළඟට මේ ඉන්නේ විශ්ව. එයාත් මගේ හොඳම යාළුවා. හරිද? එයයි විහෙන්දි තමයි මගේ හොඳම යාළුවෝ දෙන්නේ. හරිද? මෙයා ටිකක් මනමාලිකයි. පොඩ්ඩක් මේ තව දෙයක්. මෙයාට හැම වෙලේම කන්න ඕනේ. මේ හොඳ ලොකු බඩක් තියෙන අලියෙක් වගේ කනවා. හරිද? ඊළඟට මේ ඉන්නේ අපේ සෙට් එකේ අහිංසකාවිය. ඒ තමයි රශ්මි. එයා ඇත්තටම ගොඩාක් අහිංසකයි. හරිම අහිංසකයි. හරිම ආදරණීයයි. ඊළඟට මේ ඉන්නේ අපේ කල්හාර. එයා තමයි අපේ සෙට් එකේ ඉන්න අහිංසකම පිරිමි ළමයා. ඒ වගේම හරිම හුරුතල්, හරිම කියුට්. එයා කතා කරන විදිය හරිම කියුට්. හරිම ෂොක්. ඊළඟට මේ ඉන්නේ අපේ කවිෂා. ඊළඟට මේ ඉන්නේ රවිදු. එයාත් හරිම ෂොක්. කියන්නේ පොඩ්ඩක් විහිළු. හරිද? ඇත්තටම හරිම හොඳයි. ඊළඟට මේ ඉන්නේ ගිහාන්. ඊළඟට මේ ඉන්නේ ඉරුෂි. ඉතින් මේ කට්ටිය තමයි අපේ සෙට් එකේ යාළුවෝ කට්ටිය. හරි. එහෙනම් අපි යමු බ්ලොග් එකට. ඉතින් අපේ බ්ලොග් එකේ මොනවද වෙන්නේ කියලා ඔයාලා හොඳට බලාගෙන ඉන්න ඕනේ. ජාතිදාදීන් මේ ලබනා මේ පින් පැමිණ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ಜಾತಿ ತಿನ್ನುವಲ್ಲ අරු යතුරු වෙනවා මේ අවස්ථාවේ මූ යතුරු වෙනවා මම ලාත්ති නෑනේ අඩෝ යතුරු තියාගෙන මගේ තරහ අයියේ මේ ඔයාගේ කලිසන් ටික දැන් ඉන්න කට්ටිය මම මේක අරගෙන සිතාට ඕනේ ආයේ පොඩ පස්ස වෙන්න වෝ නයිස් ඉසිරාඩ ගන්න බොම්චිකි හිනාවේ ස්මයිල් ඔන්න ඉතින් අද තමා අපේ රවිඳුගේ බර්ත්ඩේ එක. අද කිව්වට අද නෙවෙයි. ඉතින් රවිඳුගේ බර්ත්ඩේ එක දවසේම අපිට මේ බර්ත්ඩේ සර්ප්‍රයිස් පාටි එක දෙන්න බැරි වුණා. ඒත් අපි හැමෝටම පුළුවන් දවසක අපි එයාට සර්ප්‍රයිස් පාටි එක බර්ත්ඩේ එක පහු වෙලා වුණත් එයාට බර්ත්ඩේ සර්ප්‍රයිස් පාටි එක අපි හැමෝම ගානේ අපි දුන්නා. ඉතින් අපි උදේම නැගිටලා මේ බර්ත්ඩේ එකේ ඒ පාටියට ඕන කරන බඩු අරගෙන මේ තෑගි අරගෙන
ඉතින් අපි රිශ්මිලා දිහාට ගියා. කට්ටියම මමයි විශ්වයි එනකොට මේ කට්ටියම ඇවිත් හිටියා. අපි ඉතින් බඩු එහෙම අරගෙන ඇවිල්ලා ටක් ගාලා සරසලා මේ කොහොම හරි රවින්දු වෙන ටයිම් එකට ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. ඉතින් කල්හාරගේ යාළුවෙක්ගේ මලගයක් කියලා කල්හාර ටක් ගාලා කේක් කපනකන් ඉඳලා ගියා. ඇත්තටම අපිට ඒක හරිම දුකයි කල්හාර ඔයා ගියේ එක ගැන. කනගාටුයි අපි හවස ගොඩක් විනෝද වුණා. ඉතින් ඔයා නැතුව කමන්නේ කොහොම හරි හැමෝම එකතු වුණා. බලන් ඉන්නකො ඉතින් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. සතිය ගිනිගනි මේ විෂෝ වගේකින් ගන්න ෆොටෝ ටික මම වීඩියෝ කරන්න. මේ මගේ කැම් එක මොකද වෙලානේ? ඒයි ඕන්නේ නෑ අප්පා. මගේ ගිෆ්ට් එක මගේ වීඩියෝ කමන්න. ලස්සන දිව්ව මගේ ගිහාන්ගේ ගිෆ්ට් එක. අයියෝ නිමපන්. අරගා බලන්න. ඔයා ආසද මාළුවට? ඒක ලස්සනයි. මේ මොකද්ද මේ ඉටිපන්දේ ගහලා ඉඳ ගන්නු රමිදු ඉඳ ගන්නු කොහෙද ගහලා තියෙන ඉටිපන්දේ මොකක්ද මේ ගත්ත ගම කපන්න බෑ හරගාවගේ. අදීපම් මේ ඉන්නේ ෆොටෝස් වලින් ඒක කපන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Ravindu. Happy birthday to you. මෙහා දෙන්න පොඩ මෙහා දෙන්න අප්පාගේ ෆොටෝ එකක් ගන්න. පේනවා නේද කට්ටියගේ පෙරේතකම මහත. කේක් එක කැපුවා විතරයි කච බච ගන්න ගත්තා. කට්ටිය පොර කනවා කේක් එකට. මේ අයියෝ ෆොටෝ ගන්න. මේ මෙතෙන්ට ඇවිල්ලා කවන්න ඕන මෙතෙන්. මට නම් මේ vlog එක දැක්කම මතක් වෙන්නේ හරියට මේ නර්සරි එක කාම්බාම් කරනවා වගේ. බයි මේ මං යනවා ඔයාලා කොහෙද යන්නේ? ෆොටෝ එක ගන්නකො. ඉන්න මේක ඕප් වුණා පොඩි. අනේ යන්න එපා කල්ලාරලු.
thank you නෙමෙයි පින් කියපන්. ඔව් මේ ජාති ජාතියෙන් මේ ලබනාත් මේ පින් පැමිණ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජාති පින් පැමිණේ මේ මූ කෑවේ නෑ කේක්. ඔව් මට කැවුවේ නෑ. අවුල දැන් එපා. මං කිව්වා මුලදීම ඵලයන් කියලා. ආ පොඩ දැන් කන්නද? කාහන් බෑ මට ඉස්සලා කරුණා. ආවි කොහෙන්ද කියලා හොයනවා. එහෙනම් ආවි කොහෙන්ද කියලා. අනේ කුඩු ලේදි. ඔය කීයක අයියෝ. අපේ විශ්වයට පුරුද්දක් තියෙන මොකක් හරි ඔය හොඳ මොකක් හරි ගැජමැටික් එකක් හම්බුනහම අන්න ඒක පාවිච්චි කරන්න යාට ඕනේ. දැන් ඔය පේනවනේ දර මේ ෆ්‍රෙෂ් කරන මේ එකක් අරගෙන එයා කරන දේ හැමෝටම ගගහ. එයාට ඕනේ ඒ හම්බෙන හොඳ ඒවා එයාට තමයි පාවිච්චි කරන්න ඕනේ. මෙහෙන් ආවා. හරිද? මම කොහෙද යන්නේ? මේ එන්න gift එක දෙන්න. එපා. එන්නකෝ. මේ කේක් එකක් මම මේ බර්ත්ඩේ බෝයි කියලා අරුවල්. උනේ. කොහොමද? අනුපාඩ කරලායිද මං ගෙදර ගෙනියන්නේ. මේ එන්න බලමුකෝ මගේ බර්ත්ඩේ එකත් කේක් හදලා දෙයිද කියලා. මගේකට මුහුදු වෙරළක තමයි පාටි ඕනේ. අමාරුයි මේ මම අත මුහුදු වෙරළක පාටි. ආ. ඕක මගෙන් පොඩි දැක්කක් හරිද? ඕක මගෙන් පොඩි දැක්කක් මේක අපි දෙන්නගෙම දැක්කක්. එන මාගරි කුපාඩියක් එක්ක. මේක දැම්මම කියනවා බලන්න ඕනේ. දැන් බලන්න. මේ මොකද්ද මේ? මේ එන්න ගියාන අපි දෙන්න දෙන්නගේ. මේක අල්ලගන්න. මොකද්ද තියෙන්නේ? හරි ආදේ. එන්න අනේ ඕන්. අනේ දැන්. මම යන්න ගියන් දෙන්න ගෙන. යන්න. ඔය අසද මේකට. යාලේ කිල්ලේ. මේ ඕක ඔය දෙන්නගෙම දැක්ක. මොමින්ද? කොහොමද මේ ෆොටෝ ගහන්නේ? එතන ටච් එක නැද්ද දන්නේ දැන් ටච්. දැන් මේ සපමිනිති වෙන්නේ ගිෆ්ට් විවර කර බැලීමේ හෝරා. මේ මම කියක් දෙන්න. අර පොඩි එක හරිදි පරිස්සමෙන්. ඒක ගොඩාක් වටිනවා ගොඩාක්. උරදියා. අරු යතුරු වෙනවා. මේ අවස්ථාවේ මූ යතුරු වෙනවා. මම ගත්තේ නෑනේ. අඩෝ යතුරු තියාගෙන මගේ තරහ දෙපයි. අනේ අපි නම් හැංගුවේ නෑ. මේ අර මලුවක් පෙන්නන්න. දෙන්නකෝ. මේ කන්නඩියක් තියනවද? අනේ දෙන්නකෝ. දෙවි කන්නඩියක් තියනවද? දෙන්නකෝ. විශ්මු කන්නඩියක් තියන චූටි එක. අරේ අරක විවර කරනවා. ඕක බන්ද. හරි ඉවර කරන්න. මොඩයාගේ දෙන්න බයකෝ. සව් යන්න දෙන්න. මේ තව සුදු බයි. යතුරු හම්බුණාද? ඔයා මොකක් හරි ගලවගෙනද යන්නේ? මට බන්න. වෝ. මේ ඉස්සරහට වෙන්න. හැබැයි ලස්සනයි ඒ ෆොටෝ. ක්වොලිටි. ආදී ෆොටෝ මේ ෆොටෝ එක කොහොමද ගත්තේ? මොකද ඉස්සෝගේ තියෙන්නේ? මේ අවස්ථාවේ වටිනාම ත්‍යාගය බලනවා. අනේ මේ ෂර්ට් එක ලස්සනයි. මේ මොකද්ද? අනේ මේ ගොඩක් thank you. මේ දුන්නේ. යන්න උත්සාහයෙන් නැතුලා හිටියේ. මේක යන්න උත්සාහයෙන් නැතුලා හිටියේ. මේ අර ගිහන් ගේම් වීඩියෝ කරනවා. හම්බුනේ මගේ කියන්නේ ඒකත් ඒ වගේ තමයි බා. ඒකෙත් මේකක් දවුලක් තියෙනවා. ආහා මොකෙන්ද කියනවනේ ඇතුලේ. අනිපත් අන්න හරි. සෙල්ලම් බඩු තමයි පුතාට සෙල්ලම් කරන්න දීලා තියෙන්නේ. මට සිරියා ඒ ලස්සනයි. අසයි කීයද? ගාන අහන්න එපා. මට දෙයක් කියලා හරි. දෙන්නයිද? හොලවන්න මෙහෙම හොලවන්න. මං කිව්ව මට හොලවලවන්න. බලන්න දෙන්න. පාඩම් කරනකොට ඩාන්සින් හොඳයි. මම සිලෙක්ට් කරේ ඒක ලස්සනයි. රසනේ. මගේ බෙන්ද කරලා ළඟ. බොරු කියන්න එපා. මේ කවුද සිලෙක්ට් කරේ? මම තියෙන බද්ද? කුයිලක් මොකද? මොක කරේ එහෙම ගන්න. රස දිය වෙන්න. බලය. රස දියනේ ඔය වගේ මේක වෙන්නේ. හරි බලයි නතරට. හරි ඊළඟ එකට.
ඊළඟ කඩන ඕන මම. මේක කඩනු පවුල. ඒක අන්තිමට රිශ්මි එක බලමු අපි. ඒක තමයි ස්පෙෂල් මේක එක. ගානක් ගහලව. ගලවපන්. විශ්මිගේ අවුරුදු නිකන් තාම එහෙම පිළික තියනවනේ. ඔව්. අන්න ළඟදී ඇදලා බලලා ආවේ. ෆර්ස්ට් එක. ගියාරු දෙක දුන්නා. මගේ පර්ස් එකේ නෙක්ස්ට් එක. හොඳ යාළුවෝ නම් එහෙම තමයි ඈ. මේ මම මේක ගන්නවා. අනිදාරින් මෙතන එක මට අපරාධයක් වෙනවා. නෑ නෑ තිය. අනේ චොක්ලට් එකක් වෙන්න. බලන්න. දිගාරින්න. චොක්ලට් එකක්ද? අපරාධයක් නැහැ. මම ඒ ජැකට් ගන්නෑ. එහෙනම් වට වාස්ති. ආසනාව. වව්. ගන්න. ඒක මට ගෙරෝල එක. මේ මැදේක මට අය. කොළ ටික දෙන්නා වගේ කොළ ටික වැඩිපුර තෑගි. නේ ඉන්නේ ඒ ඉන්නකෝ. අයියෝ මේ ආතතිය කන්නවකෝ. යන්නේ. ඔයාට විශ්වගේ බ්‍රූන් එක කාර් එකක් අනාගතයේදී හම්බෙයි. ඕක මේ මම කවදාද හොඳ ජොබ් එකක් කරද්දී අන්න ඔබට ලින්ක් එකක් දාලා කාර්යයක් කරන්න දෙන්න. මේ යනවා දැන්. මට කාරුත් ආකර්ෂණය වෙනවා. හරි දැන් ඒක කපන්න ඔකට කලින් බඩේ ඉඳන් මේ කීච් එක කපහන්නලා. මේ කාලෙම ඔක දිගාරින්න එපා. දිගාරින්න එපා. කන්නෝනේ දැන් කන්නෝනේ දිගරින්ද අපි මේ කාලා නෑ ඔක දිගරින්ද එහෙම මේ වාට මේ තනිය බුදු වෙන්නේ පව් බං. ඇයි ඌට ආසාවෙන් බටර් කේක් ඉල්ලගත්තා. මාට මාත් අද යනවා ගියාද. අද වරන්ද අපේ ගෙදර ඉන්න මේ එන්නකො දැන් අපි මේ කපමු. මේක දිගන්න. කපන්න බෑ දිගරින් මං ආසයි බටර් කේක් වලට. හරිද ගත්තේ පොලිතින් එක්ක දාලා හැදුවා. ඕඩර් අරන් දෙන්නද? මේ මේක මම බටර් කේක් මට කැස්ස උඹලෙන් බෝ වෙලා. මගෙන් මේකගෙන් වෙන්නද? අන්නේ බෑදී ඔක ඉරතිය ඒ කේකේ බ්ලෙන්ඩර් කරනවා. අය ඔක්කොම දිගරින් පයිති මොලේ කරලා මේ මල පෙරේත පස්සට දැන් මල පෙරේත අයියන්න රවිද අයියන්න අයියන්න අයින් වෙනවා අයියන්න. සංදීප ඵලයන් එහාට. ගියා නෝඩ් ලොක් කරලා පුලි ගන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Vishwan Gihan. Happy birthday to you. මේ කනා එන මල පෙරේතය. මේ මම ඕනේ බයි කියලා. කො පොඩ්ඩක් දෙන්න. ඕක දෙන්න මට. මේ බලන්න පාපා. දෙන්න පුළුවන් ආයි. ඒක දෙන්න තමයි හරියට මරුණු දෙන්න. නෑ අපි කට්ටිය රවිගේ ගිෆ්ට් ටිකත් ඇරලා බලලා රසවත් ගිෆ්ට් එහෙම අපි බෙදාගෙන කාලා එහෙම ඊට පස්සේ සින්දුවක් දාලා නටලා ඒවන වීඩියෝ කරන්න බැරි වුණා. රිශ්මිලෑන අම්මා රයිස් එකක් හදලා තිබුණා. චිකනුයි පරිප්පුයි පපඩනුයි සෝසුයි රයිස් එකයි ඒ ටික කෙහෙල් කොලයකට දාලා කාලා එහෙම අපි ගියා පූල් මේ අපේ මීහරක් ටිකව පොඩ්ඩක් නාවල පොෂ් කරලා ගන්න. ඉතින් බලන්නකෝ අපි පූල් ගිහින් මොකද කරන්න කියලා. තාවේ අපි පූල් එකට බහින්න තමයි ලෑස්ති වෙමින් පවතින්නේ. මේ ඉන්නේ රිෂ්මිලා අක්කා. මේ ගියන් එයාලා එනස් ගිහින් ඇවිත් තියන්නේ. ඔයා නාන්න නැද්ද? උඹලා දෙන්න කුණෝද? මේ ඉන්නේ මුන් කුණෝ. ඔය ගිස්සියල් කුණෝ ඉන්නේ මේකි කුණෝ. මන්දියා. අපි නානවා. තාම කුමාරවරු ටික ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අපිට පැයක කාලයක් තමයි ලබා දුන්නේ 300යි වල දෙන්නේ පූල් එකට. ඔය තියෙන්නේ ඒ යඟට පාරමුල්ල පාර.
මේ රවින්දගේ බර්ත්ඩේ එකට තමයි අපි මේ ඇවිත් සතුට වෙන්නේ. හරිම සතුට වෙමට. ඔයා උසමදිද? අපි ඒගොල්ලන්ට දොරට තට්ටු ගත්තා. අපිට කොණ්ඩ කඩාගෙන නාන්න බෑ. අපිට කොණ්ඩ ගැට ගහන්න අපිට වොෂ් දාගෙන තමයි නාන්නේ. ඒ උඹේ කටු ටික හරි දිහා ඔයඩ කනවා. අපි නාගෙනමු එන්න. අපි කට්ටිය පූල් යන්න මේ අපි නෑවේ නෑ. අපි නාමු. එන්න අපි නාන්න. එනකන් අපි හිටියා. කල්හාරත් ගියානේ. කල්හාර වෙනුවට අස්න අනුෂ්කාවේ. ඉතින් මේ අනුෂ්ක එනකන් ඉන්නකොට ඕන් වැස්සක් වගේ වැස්සා. ඉතින් කට්ටියව මග තියලා මායි විහිංගි විශ්වයි රිෂ්මිලේ අම්මගේ බයික් එකේ අපි ගියා විහිංගිලා දිහාට කට්ටියට නාන්න ඇඳුම් ගන්න. ඉතින් කොල්ලන්ටත් කලිසම් ඕනේ නිසා විහිංගිලා අයියාගේ කලිසම් තමයි අරන් ආවේ. කට්ටියම ඉතින් ඇඳේ විහිංගිලා අයියාගේ කලිසම්. අයියෝ ඔයා මේ vlog එක බලනවා නම් මේ කොල්ලෝ ටික ඔයාගේ කලිසම් ටික හොරකම් කරා. ඇට ගොඩ වගේ. මෙන්න බොම් චිකිලා ටික ආවා. බොඩි ගාඩ්ලා ටික ආවා අපේ. වැද්දෝ ටික ආවා. අයියේ මේ ඔයාගේ කලිසම් ටික දැන් ඉන්න කට්ටිය. මම මේක අරගෙන සිතාර ඕනේ ආයේ. පොඩ පස්ස වෙන්න. වෝ නයිස්. ඉසිරාඩ ගන්න. දැන් නා මේ අපි වොෂ් දාගෙන මේකට බහින්න ඕනේ. ඔව් වොෂ් දාලා අර ඔව් අපි කලින් තාවනේ. අපි ජීවිතේ එහෙම කරලා. හොරෙන් බහින්න. නෑ ඔය පොඩ්ඩක් එමාගෙන අර. අනේ ෆලෝ මි. ඔහෙ ගැඹුරුයි නේද? මේ මේකට ඇවිල්ලා තමයි මගේ ෆෝන් එක වතුරට වැටුනේ. අනේ බා මේ ඔතන ගැඹුරු නැද්ද? ආවේ රවිදු වැක්කතන ගැන්නේ. මේ අපි කොහෙන්ද ෆෝන් එක තියන්නේ? කෝ අනුෂ්ක? එරනේ බොමල් සේන උඹට ලන්නුවා මගව ඉන්නම් කියලා නෙත් කොනින් කීවා ආදරේ මා පැවසිනහා හිතට හරිනතුවා සද වගේලා ඔබත් කියන මනුත්‍ර තාමත් හිත දන්නේ අඟයක් නෑ උඹලකින්ම හිදි කාලෙ නාමල් පෙති දන්නේ සැනසුන්නේ සුරග බොම්චිකි හිනාවේ ස්මයිල්. අපේ බර්ත්ඩේ බෝයි. ඔයාලා අක්කගේ මේතන තුඩරට. විහෙගි අනුෂ්ක ළමයි කමන්න දෙයක්. බොම්චිකිලා අපේ බොම්චිකිලා. කවුද මේ? නිහාන්ද? විශ්ව. My girls, how are you? නිහාන්. Hi Radio. How are you? මේ ඉන්නේ අපේ ගැන්සිය. අද රවින්දගේ බර්ත්ඩේ එක. දෙකට. අපි බර්ත්ඩේ සමරන්න ආවා. හැබැයි තාම මට මින් කේක් එකක් කැවුවේ නෑ. දවල් තනියෙන් බත් කෑවා. අඩෝ පව්වා. මම තාම බඩගින්නේ. මෙයාලා ඔක්කොම එහෙම තමයි තනියෙන්. මේ අර ඉන්නේ නාන්න තීකි. විරුලිගේ බොයිෆ්‍රෙන්ඩ්. අම්මෝ අතේ තරේ. මම තමයි මෙතන ඉන්න ලස්සනම ගෑල්ලා. අවුල දැන් මට ළඟ ගාඩ රබර් ගියේ මාතේ පොඩක් ගා. ඒ පොඩක් ගා. සෝරි.
वीडियो का फोटो वीडियो वे वीडियो अपना बारे वीडियो මට නම් දැන් ඔබත් ඕනෙන අඩවන් දැසින් බලන් ඉන්න බෑ මට නම් දැන් ඔබත් ඕනෙන අඩවන් දැසින් බලන් ඉන්න බෑ ඔය අච්චම් හිතත් පාරවයි හාත්තක සුවද මතක් පැරසුයි ඔය අච්චම් හිතත් පාරවයි හාත්තක සුවද මතක් පැරසුයි කීව කරපු දේ මතකයි තාම වෙන අතක් හිතක් මටත් නෑ කීව කරපු දේ මතකයි තාම වෙන අතක් හිතක් මටත් නෑ සින්දු හන්දාව පෙම්වතී ගාව සින්දුවක් සේම ගෙවලා සින්දු හන්දාව පෙම්වතී ගාව සින්දුවක් සේම ගෙවලා නින්දමා ගාව තාමත් නෑ එන පාටකුත් නෑ මන් දන්නේ නැහැ පීනන්න. ඔන්න ඉතින් ඔහොම තමා අපේ එදා රවිඳුගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරේ එදා දවස ගෙවුනේ. ඉතින් මෙච්චර වෙලාවක් මගේ vlog එක බලන් හිටපු ඕගොල්ලෝ හැමෝටම මං ගොඩාක් ආදරෙයි. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. bye. මගේ YouTube channel එක subscribe කරලා like comment දාලා share කරන්නත් අමතක කරන්න එපා. bye. ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්. එරෑනේ බෝමල් සේන උඹට ලන්නුවා මගාව ඉන්නම් කියලා නෙත් කොනින් කීවා ආදරේ මදවසිනහා හිතට හරිනතුවා සද වගේලා ඔබත් කියන මනුත්‍රා හිත දන්නේ අඟයක් නෑ උඹලගින් මොහිදි කාලෙ නාමල් පෙති දන්නේ සංසුන්නේ සුරගනගුද ඔබාව මේරු දැන් නාලා ඉන්නේ. මම කාකෝ වගේ නාලා. හායි කියන්න ළමයි. අපි යන්නේ එකට